සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාටම අත්සැසුම ගිණුම් හිමි පවුල් වල අයට දෙවන අදියරේ දීමනාව ලබා දෙන දවස අපිට දැනගන්න ලැබිලා තියෙනවා. දෙවන අදියරේ අයට සතුටු හිතෙන ආරංචියක් මේක. ඒ වගේම දෙවන අදියරේ අයට අත්සැසුම මුදල් නොලැබෙන හේතුවකුත් තියෙනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මම දාන වීඩියෝ කාටත් කලින් බලන්න. ඒ වගේම හරිම විස්තර දැනගන්නත් පුළුවන්. වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න share කරන්න. ඔයාගේ අදහසත් comment කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. ඉතින් යාළුවනේ අත්සැසුම ගිණුම් හිමි පවුල් වල දෙවන අදියරේ අයට අත්සැසුම මුදල් මේ මාසයේ ඔක්තෝබර් මාසේ ලබා දෙන්න යන දවස් දැනගන්න ලැබුණා. මේ ඔක්තෝබර් මාසේ 29 සහ 30 කියන දවස් දෙකේ තමයි දෙවන අදියරේ අයට මුදල් ලැබෙන්නේ. මේ දවස් දෙකේ මුදල් ලබා දෙන්න කටයුතු සූදානම් කියලා දැනගන්න ලැබුණා අපිට. මේ 29 සහ 30 කියන දවස්වලට කලින් කොහොමවත්ම අත්සැසුම දෙවන අදියරේ කාටවත්ම මුදල් නොලැබෙන බවයි කියන්නේ. මොකද මේ මාසේ රාජ්‍ය සේවකයන්ට උන්ගේ මාසික වැටුප උන්ට ලබා දීලා ඉන්පස්සේ අත්සැසුම ගිණුම් හිමි පවුල් වල වැඩිහිටි දීමනාව ලබා දෙනවා කියලා තියෙන්නේ මේ මාසේ 25 වෙනකොට. ඉතින් මේ රාජ්‍ය සේවකයන්ටයි වැඩිහිටි දීමනාවයි දීලා ඉවර කරලා දෙවන අදියරේ අයට මුදල් ලබා දෙන බවයි කියන්නේ. ඉතින් යාළුවනේ අත්සැසුම දෙවන අදියරේ සියලුම දෙනාට මේ ඔක්තෝබර් මාසේ මුදල් ලැබෙන්නේ නැහැ. මොකද තවම දෙවන අදියරේ ඔයාලා දීලා තියෙන විස්තර ගොඩ දෙනෙක්ගේ වැරදි සහගත වෙලා තියෙනවා. ඒ නිසා තවම සිස්ටම් අප්ඩේට් වෙලා නැහැ හැමෝගෙම. ගිය සැප්තැම්බර් මාසේ මුදල් ලබා දුන්න අයට මේ ඔක්තෝබර් මාසේ මුදල් ලැබෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසේ මුදල් නොලැබුණ සියලු විස්තර සිස්ටම් එකට අලුතින් අප්ඩේට් කරලා ඉවර අයටත් මේ ඔක්තෝබර් මාසේ මුදල් ලැබෙනවා කියලා තියෙනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා මේ දෙවෙනි අදියරේ ඉල්ලුම් කළ හැමෝටම මේ අත්සැසුම දීමනාව ඉක්මනින්ම ලැබෙයි කියලා. ඉතින් මේ විස්තරය ඔයාලට වටිනවා නම් ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරලා වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාලගේ අදහසත් comment කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රාහී සුබ දවසක්.